අදම වාට විස්තර කරන්න හදන්නේ මොන ක්‍රීම් එක ගෑවත් හිතන තරම් ප්‍රතිඵල නොවන තවත් එක හේතුවක්. අයිබන් මම ඩොක්ටර් දිලීප්. ඔයා කොච්චර හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් භාවිත කරත් මිල අධික හොඳ නිෂ්පාදන භාවිත කරත් ඔයාගේ සමේ සමහර ගැටලු විසඳෙන්නේ නැත්තම් සමහරට හේතුව ඔයාගේ මනස වෙන්න පුළුවන්. ඒක තමයි ස්ට්‍රෙස්. අපි ස්ට්‍රෙස් වෙනකොට අපේ ඇඟේ තියෙන කෝටිසෝල් මට්ටම වැඩි වෙනවා. මේ වැඩි වෙන කෝටිසෝල් ලෙවල් එක අහමට විවිධාකාරයෙන් බලපෑම් කරනවා. මේකෙන් සමේ තෙල් නිෂ්පාදනය වැඩි වෙනවා, කුරුල ඇති වෙන්නත් පුළුවන්. සමේ දැවිල්ල කැසිල්ල වැඩි කරලා ඉන්ෆ්ලමේෂන් තත්ත්වයක් ඇති කරලා එක්සිමා වලට හැරෙන්න පුළුවන්. ස්ට්‍රෙස් නිසා සමේ ආරක්ෂක බාධකේ නැත්නම් අපේ බොඩි ඉමුනිටි සිස්ටම් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා සම වීලි වෙන්නත් පුළුවන්. ඉතින් නිරෝගීමත් සමක් ලබා ගන්න ස්ට්‍රෙස් පාලනය කරන එක ඉතාමත් වැදගත්. මේකට සරල ක්‍රම කීපයක්ම තියෙනවා. මේ ස්ට්‍රෙස් එක පාලනය කරන්න අපිට විවිධ ක්‍රම භාවිත කරන්න පුළුවන්. එකක් මෙඩිටේෂන් භාවනා කිරීම නැත්නම් මනසෙන් අපි කරන ව්‍යායාම වර්ගද භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව අපි කරන බ්‍රීෆ් එක්සර්සයිස් වර්ග සාමාන්‍යයෙන් ඇවිදීම් වගේ දේවල් වලින් අපි ස්ට්‍රෙස් එක පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව තමන් කරන ජොබ් එක තමන්ට ස්ට්‍රෙස් වෙන හේතුව හරියාකාරව හොයාගෙන ඒකට පිළියමදීමත් තවත් වැදගත් කාරණාවක්. ඊට අමතරව වෛද්‍ය විද්‍යාත්මක පසුබිමක් තියෙන්න පුළුවන්. මොකද අපේ කෝටිසෝල් එක වැඩි වෙන තව රෝගාබාධ තියෙන්න පුළුවන්. ස්ට්‍රෙස් එකට අමතරව වෙන හේතු තියෙන්න පුළුවන් කෝටිසෝල් එක වැඩි වෙන. ඒ වගේම ස්ට්‍රෙස් වෙනත් වෙන හේතු වෙන බලපාන්න පුළුවන්. සයිකොලොජිකල් හේතු බලපාන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දෙයක් දිගින් දිගට බලපානවන වෛද්‍යවරයෙකු හමු වෙලා ඒ සම්බන්ධ පරීක්ෂණ කර බලන්න වඩාත් හොඳයි. ඒ නිසා ඔබේ ස්ට්‍රෙස් එක පාලනය කරලා එමගින් ඔබේ මූණට සහ පෙනුමට ඇති වෙන බලපෑම යාමනය කරගන්න. එමගින් ලස්සන පෙනුමක් පවත්වා ගන්න පුළුවන් වෙයි.